ඒ වෙසක් පුන් පොයේ දවසේ පස්කඳු දෙබෑ කරගෙන ශේරුවිල ලලාට ධාතු සෑය මතු කරගෙන මතු වෙනවා ලලාට ධාතුන් වහන්සේ. නුවරින් දළදා වහන්සේ. මයංගනින් කේස ධාතුන් වහන්සේලා ගිරිවා ධාතුන් වහන්සේ. මොතියංගනින් ධාතුන් වහන්සේලා. එහින් දීඝවාපී කිරිවෙහෙරින් හැම තැනින්ම ධාතුන් වහන්සේලා හසට මත වෙනවා. සියලු ධාතුන් වහන්සේලා රුවන්වැලි මහසෑයේ ධාතු ගර්භයේ දෙබෑ වෙනවා. රහතන් වහන්සේලාගේ අදිෂ්ඨානයෙන් අද දක්වා නොනිමේ තියෙන සිංහතෙල් පෙර වූ පහන් නිවි යනවා. රහතන් වහන්සේලාගේ අදිෂ්ඨානයෙන් දැන් පිදු මල්සේ තිබෙන සොඳුරු මල් පරවි යනවා. සුවඳ සුණු විල් යනවා. සම්පූර්ණ ධාතු ගර්භයේම පස් කණ්ඩක් වෙනවා. ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා ආකාශයට පැනනගිනවා. එදාට මේවා දිහා බලන්න එක බෞද්ධෙක් නැහැ. එක බෞද්ධෙක් නැහැ මේ නිහමට. බුද්ධං සරණං ගච්ඡාමි කියලා කියන්නේ කෙනෙක් නැහැ. එදාට දහසම් දහ රංකාසී ලක්ෂයක් ඇතෙක් පිට තියෙනවා. මේ ලංකාව පුරා යවුවත් එකම ගාථාවක් දන්න කෙනෙක් නැහැ. එදාට ඊට පස්සේ ධාතුන් වහන්සේලා ඔක්කොම එකතු වෙනවා රුවන්වැලි මහසෑයට. ආකාශයේ රැස් විහිදි තියෙනවා. පබළු පෙලක් වගේ මුතු පෙලක් වගේ ධාතුන් වහන්සේලා එහෙම උත්තර ඉන්දියාවට ගමන් කරනවා. ඒ යන්නේ නාගදීපේ හරහා. නාගදීප සෑය දෙබා වෙලා චූලෝදර මහෝදර නාගින් යම් පුටුවකට දාරගල කළාද මේ මණික් පුටුව මත. මේ මණික් පුටුව මත ස්වර්ණ හංසෙක් සුදෝසුදු හංසෙක් පවිත්‍ර හංසෙක් අසුන් ගන්නා පරිදි ධාතුන් වහන්සේලා තැන්පත් වෙනවා. ආසනින් යන්නේ ආකාශයෙන්. එදා දසදහසක් ලෝක ධාතු වල නොව සකල ලෝක ධාතු වල බුදුරජාණන් වහන්සේගේ රෝම ධාතුන් වහන්සේ නමක් ඇද්ද? කේස ධාතුන් වහන්සේ නමක් ඇද්ද? දන්ත ධාතුන් වහන්සේ නමක් ඇද්ද? තවත් වෙන යන්කෝ යම් ධාතුන් වහන්සේ නමක් ඇද්ද? සක්වලයේම දෙවි බමුණට ඉවිදී මේක නවත්ත ගන්න බැහැ. ඒ සියල්ලම වජිරාසනයට දඹදිව බුද්ධ ගයාවේ වජිරාසන භූමියට වැඩම කරනවා. සලුමිනි සෑයේ අකුධාතුන් වහන්සේ වඩම්මන ඒ සෑයෙන් වජිරාසනයට වඩින එක බ්‍රහ්මයන්ට වළක්වන්න බෑ. සිළුමිණි සෑයේ දළදා වහන්සේ කීස ධාතුන් වහන්සේලා වඩින එක ශක්තියින්දුන්ට වළක්වන්න බෑ.